පැවිද්ද කියන්නේ හරියට අහස වගේ. හරීම නිදහස්. විල අතහැරලා යන හංසයා වගේ ඕනෑම වෙලාවක සියල්ල අතහැරලා යන්න පුළුවන්. නමුත් ගිහි ගෙදර කියන්නේ එහෙම නෑ. බලන්න හැල්මේ දුවමින් අනාගත බලාපොරොත්තු ආශා පොදි බැඳගෙන ඒ ගෙවන ජීවිතය කොයි තරම්නම් හිතට බරක්ද? අපි මුළු ජීවිතේම මෙරි හම්බ කරලා මුළු ජීවිතේම කැප කරලා ඒ ගොඩනගන ඒ ධනය භුක්ති විඳින්නවත් සමහර විට අපි මේ ලෝකේ නොඉන්න පුළුවන්. මොකද හම්බ කරලා ඉවර වෙද්දී දන්නේම නැතුව අපේ ආයුසත් ඉවර වෙලා තියෙයි. නමුත් පින්වතුනේ මේ පැවිදි ජීවිතේ නම් එහෙම නෑ. හරීම නිදහස්. අනාගත බලාපොරොත්තු නොමැතිව අතීත පසුතැවීම් නැතිව වර්තමානයේ වත පිළිවෙත කරමින් බණ භාවනා කරමින් ගෙවන මේ ජීවිතය කොයිතරම් නිදහස්ද? ඇත්තටම අහස වගේ.